2002 වර්ෂයේ A-level physics paper එකේ 36 වෙනි ගැටලුව. වානේ කෝප්පයක් කට ඉහළට සිටින පරිදි ජලයේ පාවේ. එය තුළට සෙමින් ජලය වත් කළ විට කෝප්පය ගිලීමට ආසන්න අවස්ථාව පහත සඳහන් කුමන රූප සටහන මගින් නිරූපණය කරයිද? මේක ගත්තට පස්සේ මම මුලින්ම ඇතුළට ජලය දාන්න කලින් අවස්ථාව ගන්නවා. ඇතුළට ජලය දාන්න කලින් අවස්ථාව ගත්තට පස්සේ මට මේ වගේ ඇඳ ගන්න පුළුවන්. එතකොටත් ජලයේ යම් පරිමාවක් විස්ථාපනය වෙලා තියෙනවා. ඇයි එහෙම විස්ථාපනය වෙන්නේ? ඒ ජල පරිමාව විස්ථාපනය වෙලා තියෙන්නේ වානේ කෝප්පයේ බරට සමාන පරිමාවක්. ඊළඟට ජලය ඇතුළට දාලා ගිලෙන්න ආසන්න වෙන අවස්ථාව ගමුකෝ. ගිලෙන්න ආසන්න වෙන අවස්ථාව ගත්තට පස්සේ අපිට එන්නේ ජලය දැන් මෙන්න මෙතකම්ම පිරීලා. එතකොට ඇතුලේ තියෙනවා මේ වගේ ජල පරිමාවක්. ඉතුරු පරිමාව මෙන්න මේ කොටස තියෙන්නේ අර මම කලින් කියපු මෙන්න මේ පරිමාවට සමාන පරිමාව. ඒ කියන්නේ වානේ කෝප්පයේ බරට සමාන පරිමාව. ඒ අනුව අපිට මේ 36 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර ඉදිරිය ගන්න පුළුවන් අංක 1. ඇත්තරම මේ ගැටලුව විසඳන්න නම් ෆිසික්ස් ඕනෙත් නැහැ. සාමාන්‍ය දැනුමෙන්වත් මේ ගැටලුවට අපිට නිවැරදි පිළිතුර ගන්න පුළුවන්. 37 වෙනි ගැටලුව. සරල අනුවර්තීය චලිතයට භාජනය වූ අංශුවක විස්ථාපනය D සමග x, y සහ z නම් රාශීන් විචලනය වන ආකාරය පහත සඳහන් ප්‍රස්ථාර මගින් පෙන්වා ඇත. අපිට කියනවා සරල අනුවර්තීය චලනයට භාජනය වූ අංශුවක විස්ථාපනය D සමග රාශීන් කිහිපයක් විචලනය වෙන ආකාරය දක්වලා තියෙනවලු. ඒ ප්‍රස්ථාර තුන අපිට දීලා තියෙනවා. අපෙන් අහන්නේ මේ x, y, z යන රාශීන් මගින් නිරූපණය කරන්නේ මොනවද කියලා. අපි පළවෙනි ප්‍රස්ථාරය බැලුවොත් අපිට පේනවා පළවෙනි ප්‍රස්ථාරයේ විස්ථාපනය සමග නියතව තියෙන රාශියක් තියෙන්නේ. ඒ වගේම ධනාගයක් තියෙනවා. අපිට මේ විස්ථාපනය සමග නියතව තියෙනවා කිව්ව ගමන්ම අපිට ඔළුවට එන්න ඕන ඒ මුළු ශක්තිය වෙන්න ඕන කියලා. ඒ කියන්නේ චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතුව. ඒ වගේ මුළු ශක්තියක් විතරයි නියතව පවතින්න පුළුවන් සරල අනුවාතීය චලිතයක. එහෙනම් අපිට ඒ අනුව x හොයා ගන්න පුළුවන්. x කියන්නේ මුළු ශක්තිය කියලා. මම හිතනවා මේක ඔයාලට තේරුණා කියලා. මොකද විස්ථාපනයත් එක්ක නියතව තියෙන එක. අපිට දැන් සරල අනුවාතීය චලිතයක් ගත්තට පස්සේ නියතව තියෙන්න පුළුවන් මුළු ශක්තිය විතරයිනේ. ඒකෙන් අපිට x මුළු ශක්තිය කියලා ගන්න පුළුවන්. ඒ අනුව අපිට පළවෙනි පිළිතුරත් ඉවරත් කරන්න පුළුවන්. තුන්වෙනි පිළිතුරත් ඉවත් කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ දෙවෙනි ප්‍රස්ථාරය. දෙවෙනි ප්‍රස්ථාරය ගත්තම අපිට පේනවා සරල අනුවාතීය චලිතයක සයිනාකාර හැඩයක් ලබා දෙන ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ විස්ථාපනය සමග. අපි දන්නවා සරල අනුවාතීය චලිතයේදී විස්ථාපනය සමග සයිනාකාර හැඩයක් ලබා දෙන ප්‍රස්ථාරයක් ලැබෙන්නේ අපිට කාලයක් සමග කියලා. අපි සාමාන්‍යයෙන් මේකේ අක්ෂ දෙක මාරු කරලා තමයි අඳින්නේ. y අක්ෂයට විස්ථාපනය සහ x අක්ෂයට කාලය අරගෙන මෙතනදී මේ දෙකේ පැත්ත මාරු කරලා තියෙනවා. පැත්ත මාරු කරත් අපිට ලැබෙන්නේ සයිනාකාර ප්‍රස්ථාරයක්ම තමයි. එහෙනම් අපිට y ගන්න පුළුවන් කාලය කියලා. එතකොට අපිට හතරවෙනි පිළිතුරත් ඉවත් කරන්න පුළුවන්. කාලය තමයි අපිට දැන් 1 ඉවත් කරා, 3 ඉවත් කරා, 4 ඉවත් කරා. ඊළඟට තුන්වෙනි ප්‍රස්ථාරය. තුන්වෙනි ප්‍රස්ථාරයේ තියෙන විස්ථාපනය සමග මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් ලැබෙන්නේ. විස්ථාපනය සමග මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් සරල අනුවර්තීය චලිතයේදී අපිට ලැබෙන්නේ එක්ක බලයේ එහෙම නැත්නම් තරණේ. ඇයි මම එහෙම කියන්නේ? අපිට ලියන්නේ f සමානයි ඍණ
KD හරි එහෙම නැත්නම් A සමානයි ඍණ ඔමේගා වර්ග D හරිනේ. අන්න ඒ සමීකරණ දෙකෙන් අපිට හිතා ගන්න පුළුවන් මූල ලක්ෂය හරහා යන සරල රේඛාවල් ලැබෙන්නේ බලය සමග එක නැත්නම් ත්වරණය සමග කියලා. අපිට දැන් දීලා තියෙන පිළිතුරු වලින් තියෙන්නේ බලයනේ. ඒකින්ද අපිට Z විදියට ගන්න වෙන්නේ බලය. ඒ අනුව අපිට 37 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර. මං හිතනවා ඔයාලට මේ ගැටලුවට පිළිතුර ගත්ත විදිය තේරුණා කියලා. පළවෙනි ප්‍රස්ථාරය ගත්තොත් විස්ථාපනය සමග ධන නියත අගයක් තියෙන්නේ. ධන නියත අගයක් තියෙන්නේ මුළු ශක්තියේ. ඊළඟට තියෙනවා විස්ථාපනය සමග සයිනාකාර ප්‍රස්ථාරයක්. විස්ථාපනය සමග සයිනාකාර ප්‍රස්ථාරයක් ලැබෙන්නේ කාලයේ. ඒ වගේම විස්ථාපනය සමග මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් ලැබෙන්නේ බලය. එහෙම නැත්නම් ත්වරණේ. ඒක ගත්තේ මම මෙන්න මේ සමීකරණ දෙකෙන්. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරය. ඒ අනුව තමයි මම 37 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදියට අංක 2 තෝරගත්තේ.